මාමේ. හා? මං ආවේ මාමත් එක්ක චුට්ටක් කතා කරන්න. කියන්නේ ජයමාලා. මාමේ. අපි මේ මාමව මෙහාට ගෙනල්ලා තියාගෙන අප උපස්ථාන කරන්නේ මාමා පිළිබඳව ඇත්තටම අනුකම්පාවක් ආදරයක් මගේ හිතේ තියෙන නිසා. ඔව්. එහෙම නැතුව මේ මාමගේ තියෙන දේවල් කඩා වඩා ගන්න නෙමෙයි. ඒ වුණාට ඉතින් අපිට එහෙම නෑයොත් ඉන්නවා. මාමට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කවුද කියලා. ඒගොල්ලෝ නම් ඉතින් ඔය හැමදේම කරන්නේ යටි අරමුණක් ඇතිව. මාමා අපේ ගෙදර ඉන්න අකමැති නම්. මාමට අපේ ගෙදර වදයක් නම්. මාමා ඉතින් පුච්චු කුමාරලා ගෙදර යන්න. ඒගොල්ලෝ නම් සලකන්නේ ඉතින් හොඳකට නෙමෙයි. ඒජන්සියෙන් කිව්වා අද මට තව අලුත් කෙනෙක් එවනවා කියලා. එයත් එක්කත් ඉන්න බැරි නම් මාමා කැමති තීරණයක් ගන්න. මට කරන්න පුළුවන් උපරිමේ මම මාමට කළා. මාමට ඇත්තම කියන්න. දැන් මේ ප්‍රශ්නේ හින්දා නිකලසුයි මායි අතරත් පොඩි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එයා නම් කියන්නේ මාමා කැමති නම් ඇයි මාමව අපි බලෙන් තියාගෙන ඉන්නේ කියලා. අපි අතර අඩදබර ඇති වුණත් කමක් නැහැ කියලායි මං හිතුවේ. එහෙමත් නැහැ. ඒජන්සි ෆීස් 15000කුයි. සර්වන්ට් 20000කුයි ගෙවලා තමයි මම මේ හැමදේම කරන්නේ. මාමට තේරෙනවනේ. මට කරන්න පුළුවන් උපරිමේ මං කරනවා කියලා. මාමට ඒ හරියන්නේත් නැත්තම් මාමා කැමති තීරණයක් ගන්න. හෙලෝ සුරේන්ද්‍ර මහත්තයා මම මහත්තයා කතා කරන කල්මයි බලාගෙන හිටියේ. ඇත්තද? හෙට දිහාට එන්න පුළුවන්ද? මම හිතන්නේ හෙට අනිද්දා වෙනකොට මට මෙහෙන් එන්න පුළුවන් වෙයි. මොකද මම මෙහෙදි කරපු කියපු දේවල් නිසා මේගොල්ලන්ට දැන් මාව එපා වෙලා තියෙන්නේ. මම මේ හැම දෙයක්ම කළේ ඔයා නිසා. ඔයා ගාවට එන්න ඕන නිසා. මං දන්නවා සුරේන්ද්‍ර මහත්තයා මට ගොඩාක් ආදරේ කියලා. ඒකනේ මං වෙනුවෙන් කොච්චර දේවල් කරාද. Come in. Anyways. Take a seat. Thank you. මේ කෙනෙක් හම්බුණාද? කෙනෙක් නම් හම්බ වුණා. නමුත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මෙයා ලේඩි කෙනෙක් නේ. මේ ලේඩි කෙනෙක් නම් හරියන්නේ නැහනේ. එයා කොහොමද පිරිමි කෙනෙක්ව බලාගන්නේ? එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා තමයි. නමුත් මොකද කරන්නේ? වෙන කට්ටිය නැහනේ. ඒ වුණාට ඉතින් අපේ ප්‍රශ්නෙට විසඳුම මේක නෙමෙයිනේ. මට කොහොම හරි පිරිමි කෙනෙක් දෙන්න. මට කරන්න පුළුවන් එකම දේ මෙච්චරයි මිස්. දැනට මිස් මෙයාව එක්කගෙන යන්න. මට පිරිමි කෙනෙක් හම්බෙච්ච හැටිය අපි දෙන්නව මාරු කරමු. ඒකට ඉතින් කොච්චර කාලයක් යයිද කවුද දන්නේ? මම පුළුවන් තරම් ඉක්මනට හොයාගන්නම්. මට දැනට කරන්න පුළුවන් මෙච්චරයි මිස්. මේකට වෙන සොලියුෂන් එකක් නැහැ. වාසනා. ඔන්න ඒ මිස් තාවකාලිකව ඔයාව එක්කන් යන්න කැමති වුණා. ඒ ගෙදර මට ඔය කියන ලෙඩාව බලන්න විතරයි නේද ඔය තියෙන්නේ. ගෙදර වැඩ මුකුත් කරන්න නෑනේ. නෑ ළමයෝ. එහෙම විශේෂ වැඩක් නැහැ. අනික ඒගොල්ලෝ ගුවා ගෑනු කෙනෙක් එක්කන් ගිහලා බෑ කියලා. ඉතින් මම තමයි කිව්වේ මේ දැනට මෙයාව එක්කන් යන්න මම පස්සේ පිටින් කෙනෙක් එවන්නම් කියලා. දැන් ඔයා ඔය ඔක්කොම කල්පනා කරන්න එපා වාසනා. ඔයාගේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච ප්‍රශ්න අමතක වෙන්නත් එක්කලා ඔයා ඔය ගෙදරට යන්න. මම පස්සේ පිටින් කෙනෙක් හම්බෙච්ච ගමන් ටක් ගාලා එවන්නම්. හරි. දැන් පරක්කු වෙන්නේ නැතුව
ඔයා අම්මට කෝල් එකක් දීලා කියන්නේ ඔයාට රස්සාවක් හම්බුණා ඔයා යනවායි කියලා. ඔයා කෝල් එක ගන්නකො දැන් එනම්. හරි? කවුද ආවේ? මේ ආධාර ඉල්ලන්න ආව මිනිහ. ඒගොල්ලන්ට නෙමෙයි දැන් අපිටයි ආධාර ඉල්ලන්න වෙලා තියෙන්නේ. ඒක නෙමෙයි. වෙන මොකද්ද කිව්වේ? වෙන මොකවත් කිව්වේ නෑ. ওই ටික තමයි කිව්වේ. හිට උනත් මාමා ගේනවා නම් කැමතියි කියලා. දැන් මොකද කරන්නේ? මම නම් කියන්නේ මාමා ගේමු. හැබැයි මංජුරාව මෙහෙන් යවලා. එයාව මේ තියාගෙන මාමා ගෙනල්ල බෑ. කියන කතාව හරි. ඒත් අද හෙටම කොහොමද අපි මේක කරන්නේ? ඔයා බය නැතුව ඉන්නකෝ. මං එයාට පළනොකිය පලා බෙදන්න. එතකොට යයි. හැබැයි ක්‍රිෂාන්තයාගේ නම් ඊතර ඉදෙන විදිහට වැඩක් කරන්න එපා. මොකද මිනිහානේ ගෙනල්ලා දුන්නේ. හරි මං ඒක ගානට කරන්නම්කෝ. මොකටත් පුෂ්පේ ඔය මකුල නම් කඩලම දාන්න ඕනේ. මං ඒකනේ වාට හැමදාම කියන්නේ. මම නගිල්ලෙන්ද? ප්‍රබෝධි පූජාවට යන්න තියෙනවා. වැඩි වැඩියෙන්ම නම් එන්න එපා. දැන් දාවේ? ඔව් අම්මා. මේ අපේ දුව උත්පලා කැම්පස් එකේ ඉගෙන ගන්න. මේ තමයි සීයාව බලාගෙන ඒජන්සි එකකින් එන්නේ. එයා. වාචුට කරි මාර්ලා ඉන්නකෝ මං කාමරේ බලන්න. කාට කියන්නද? ඒජන්සියෙන් කවුරුත් නැහැ කියලා එයාව තමයි දුන්නේ. දැන් එතකොට අප බලාපොරොත්තු වෙන වැඩේ මෙයාගෙන් වෙනවද? වෙන්නේ නැහැ. මොනවා කරන්නද? මෙයාව එක්කන් ආවේ නැත්තම් නිකන් තමයි එන්න වෙන්නේ. රුපියල් 15000ක් ඒජන්සියට දීලා නිකන් එන්නද කියන්නේ? ඒ නිසා මම එක්කන් ආවා. දැන් එතකොට මෙයා රැට කොහෙද නිදාගන්නේ? ඒක තමයි. පොඩ්ඩක් බලමුකෝ. වෙන කෙනෙක් හම්බෙච්ච ගමන් මට දන්නවන්නම් කියලා තියෙන්නේ. එතකම මේවා තියාගමු. වෙන මොනවා කරන්නද දුව? තාත්තා කිව්වා වගේ මේක නම් දැන් ලොකු ප්‍රශ්නයක් වෙගෙන එන්නේ අම්මා. ඔන්න ඔය 100ට මෙහෙ ඉන්න බැයි නම් යවන්නනේ තියෙන්නේ. ඔව්. මම 100ට දවල් පැහැදිලි කරලා දුන්නා. අපිට කරන්න පුළුවන් හැමදේම අපි ආවෙනුවෙන් කළානේ. මං කිව්වා ඉදිරියේදී මෙහෙ ඉන්නවද නැද්ද කියන එක යාට තීරණය කරන්න කියලා. කවුද? මාමේ. ජයමාලා. ඇයි ජයමාලා? මේ වාසනා. ඒජන්සි එකෙන් එව්වේ. වෙන කෙනෙක් එවනකම් මෙයා වෙව්වා. මේ එතකොට අර කලින් හිටපු එක්කෙනා? එයා එන්න බෑ කියනවනේ. ඒක හොඳයි. එයාකම බක පඬිතයා. මට ඇල්ලුවේ නෑ මිනිහා. වාසනා මේ මගේ මාමා. ඇස් දෙකම පේන්නේ නැහැ. දියවැඩියා වැදිලා තමයි ඔහොම ඕනේ.
වාසනා ඔයාට කරන්න තියෙන්නේ මාමගේ ඕන එපාකම් මොනවද කියලා අහලා බලලා එයාට ඒ ටික කරලා දෙන්න. අනිත් එක විශේෂයෙන් ওই මාම එහාට මෙහාට යනකොට චුට්ටක් බලන්න. මොකද ඔය හිමේ යනකොට වැදිලා බඩු මුට්ටු කැඩෙනවා. එහෙනම් මේ මාමත් එක්ක පොඩ්ඩක් කතා කර කර ඉන්නකෝ. මං වාට ඉන්න තැනක් ලෑස්ති කරන්න. ඔයාගේ නම මොකක් කියලාද කිව්වේ? වාසන. ෂා, ඔයා හරි ලස්සනයිනේ. සර්ගේ ඇස් පේනවද? නෑ මේ මම කියන්න හැදුවේ ඔයාගේ නම හරි ලස්සනයිනේ කියලා. ඔයා මීට කලින් මේ වගේ ලෙඩු බලලා තියෙනවද? නෑ සර්. මේ පළවෙනි පාර. ඒ කියන්නේ ඔයාට මේ ගැන මේ බලපුරුද්දක් නෑ? නෑ මට පුරුද්දක් නෑ. තව කෙනෙක් හම්බෙන කන්නේ මට එන්න කිව්වේ. ඒකයි මං ආවේ.